පින්වත්නි පින්වත් දරුවනි මේ කතාව හොඳට කන් යොමු කරගෙන අහන්න හරිම පුදුම සහගතයි. මේක සිද්ධ වුණේ ඉතාමත් ඈත. අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් ලෝකේ පහළ වෙලා හිටියා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 20000ක් වුණ කාලේ කාශ්‍යප තථාගත රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ බුදුරජාණන් වහන්සේගේ කාලේ වෙච්ච දෙයක්. තරුණ අම්මයි තාත්තා කෙනෙක් ඔන්න ඒ තරුණ අම්මයි තාත්තට පුතෙක් ලැබුණා. දරුවෙක් ලැබුණාට පස්සේ ඇති වෙන සන්තෝෂී ප්‍රීතිය කියලා නිම් කරන්න බෑ. ඊට පස්සේ හරි සන්තෝෂෙන් දරුවා ඉඹ සනසා පෝෂණය කළා. ආපහු පුතෙක් ලැබුණා. ආපහු පුතෙක් ලැබුණා. ඊළඟට ආපහු පුතෙක් ලැබුණා. මේ ගෙදර දරුවෝ පුතාලම 8 දෙනයි. අම්මලා හොඳට ඉගෙනුවා. ශිල්ප ශාස්ත්‍රය දුන්නා. ලොකු පුතාද අගේට උගත්තේ. දෙවෙනි පුතාද හොඳටම ඉගෙන ගත්තේ. තුන්වෙනි පුතාද ඉගෙන ගත්තේ. හතරවෙනි පුතාද ඉගෙන ගත්තේ. පස්වෙනි පුතාද ඉගෙන ගත්තේ. හයවෙනි පුතාද හොඳට ඉගෙන ගත්තේ. හත්වෙනි පුතාද ඉගෙන ගත්තේද? පොඩි කාට ඉගෙන ගන්න බෑ. ටිකක් මෝඩ පහේ වගේ. ඒ නිසා අර ඥානවන්ත අයියලා 7 දෙනාම මේ පොඩි කාට කිව්වේ එයි මොණ්ඩියෝ මේ වරින්. ඒක මොණ්ඩයා. ඊට පස්සේ උන් ඉගෙන ගන්නවා. අම්මා උයන්න බෑ. ලිපට දරගෙනක් දෙන්නේ. නුවණැත්තාද මොණ්ඩයාද? මොණ්ඩයා. ඒක දරා දිනවා. අයියලා 7 දෙනාම ශිල්පේ හික්මෙද්දී උයන අම්මාට වතුර ටික ඇදලා දෙන්නේ මොණ්ඩයා. හොඳට ඉගෙනගෙන නැහැ. ඊළඟට ඈත වනේ දරකපන්ඩ යද්දී අර කොල්ලෝ ශිල්ප ශාස්ත්‍ර හදාරනවා. අම්මා තනි නොතේනට ගෙන්නගෙන යන්නේ. කවුද? මොණ්ඩයා. ඊට පස්සේ අයියලා 7 දෙනාම හොඳට ඉගෙන ගනිද්දී අරක කරපන් මේක කරපන් කියලා කියන්නේ කාටද? මොණ්ඩයාට. ඊට පස්සේ අම්මලා රෙදි සෝදන්න යද්දී අයියලාගේ රෙදි කන්දරාවත් එක්ක රෙදි පොදිය ඔළුවේ තියාගෙන ලින්දට පීල්ලට වැවට ගඟට යන්නේ කවුද? මොණ්ඩයා. මේක ඇත්තටම වෙච්ච දෙයක්. අර කොල්ලගේ කනට මුළු ජීවිත කාලෙම ඇහුනේ එක වචනයයි. මොකද්ද? මොණ්ඩයා. ලොකු අයියාද විවාහ වුණේ ඈ පතිනියක් සමග වෙනම පදිංචියට ගියා. දෙවෙනි පුතාද විවාහ වුණා. පතිනියක් සමග වෙනම පදිංචියට ගියා. නුවණක්කාර 3 වෙනි පුතාද, නුවණක්කාර 4 වෙනි පුතාද, නුවණක්කාර 5 වෙනි පුතාද, නුවණක්කාර 6 වෙනි පුතාද, නුවණක්කාර 7 වෙනි පුතාද කසාද බැඳ වෙන වෙනම පදිංචිට ගියා. ගෙදර ඉතිරි වුණා. කවුද? ඇහෙන්නේ. මොණ්ඩයා ඉතිරි වුණා. ටික ටික මව දුබල වී ගියා. ටික ටික පියා දුබල වී ගියා. ඔවුන්ට උපස්ථාන කරන්නේ දැන් නුවණංකාරයද මොණ්ඩයාද? මොණ්ඩයා.
ඊට පස්සේ අම්මට වාරුව මදි. උයන්නේ දැන් මෙයා. අර 7 දිනාම බැලිල්ලක් නැහැ. ඊට පස්සේ මෙයා තමයි උයන්නේ. මෙයා තමයි රිදි හොදන්නේ. මෙයා තමයි අම්මයි තාත්තයි නාවන්නේ. උදේ පාන්දරම අම්මයි තාත්තයි උණු වතුරෙන් නාවලා ඉස්සර හොඳ චාරිත්‍රයක් තිබ්බා. ඒක දැන් මිනිස්සු කරන්නේ නැහැ. ඒ තමයි අබ වලින් දුම් අල්ලනවා. අබ වලින් දුම් අල්ලන එක ගෞරවෙහිලා තියෙන චාරිත්‍රයක්. අබ වලින් දුම් අල්ලුවට පස්සේ දෝෂ නැති වෙනවා. තුන්දොස් කිපීම සංසිඳෙනවා. ඇඟේ අප්‍රාණික ගතිය නැති වෙනවා. අමනුෂ්‍ය බැල්ම දුර වෙනවා. අබ වලින් දුම් එල්ලීමේ එවැනි වානිසංස තියෙනවා. මේ මා කියන දෙයක් නොවේ. අනුරාධපුර උඩමළුවේ ජයසිරි මහ බෝධීන් වහන්සේට අබ වලින් දුම් අල්ලන්න ධර්මාශෝක රජුරෝ රජ කුමාරයෙක් වෙනම එව්වා. කුල પરම්පරාවක් එක්ක අබ දුම් අල්ලන්න. අම්මා නාවල අබ වලින් දුම් කබල කරන් අබ ඇට දාලා එකට දුම් අල්ලනවා අම්මගේ ඇඟට තාත්තගේ ඇඟට. ඊට පස්සේ ඇඳුම් අඳවලා පුතා කුලී වෙදට යනවා. ඔහු අනාහි මොඩයා. ඊට පස්සේ ඔහොම හිටියා අම්මයි තාත්තයි වයෝවෘද්ධයි. දවසක් උදේ පාන්දරම අම්මයි තාත්තයි නාවලා කවලා පොවලා උණු වතුරින් නාවලා අබදුන් අල්ලලා මේ පැදුරේ බුදියා ගන්න කියලා පුතා කුලී වැඩට යන්න ගේ දිහා බලලා ගෙට වැන්දා. ගෙට වැන්දා. ඒ අම්මයි තාත්තයි ඉන්න ගෙට වැන්දා. වැඳලා හැරෙනකොටම වැට මායිමේ රං කඳක් තියෙනවා. රත්තරම් පාට රං කඳක්. රන්වන් සිරුර කසාවතින් පොරවා පාත්‍ර ධාතු අතට ගත්ත උත්තම මුනිවරයෙක්. ජීවිතේට කවදාවත් දැකලා නැහැ. ජීවිතේට කවදාවත් මෙහෙම කෙනෙක් දැකලා නැහැ. ඊට පස්සේ මොකද කළේ? බය වුණා දැක්ක ගමන්. හිතා ගන්න බෑ මේ මිනිස්සෙත් දෙවියෙක්ද. එහෙම දන ගැහුවා. වැටේ මායිමට දන ගහගෙන ගියා. රත්තරම් පාට සිරිපා සංගල තඹවන්නේ පොතු තියෙන ඒ උත්තම මුනිවරයාණන් වහන්සේගේ පාදක ළඟ ඔළුව තිබ්බා. තියලා වැඳලා ඔළුව උස්සනකොටම ඔළුවේ අත තිබ්බා. ඒ පින්වත්නි තථාගත අරහත් කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩි. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ අර ළමයාගේ ඔළුවට අත තිබ්බා. අත තියලා කිව්වා සත්පුරුෂය කියලා. මෙතෙක් කාලය ලෝකයාම කතා කළේ මොකක් කියලාද? මොණ්ඩයා. කාශ්‍යප තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කතා කළේ කොහොමද? සත්පුරුෂය කියලා. හිසට ශ්‍රී හස්තේ තියලා සත්පුරුෂය කිව්ව වචනයත් එක්ක මුළු ශරීරයම සීතල වෙලා ගියා. සත්පුරුෂය ඔබ මව්ට උපස්ථාන කරන්නේය. පියාට උපස්ථාන කරන්නේය. ඔබ අරමුණු කරගෙන පැමිණීමේ. පාත්‍ර ධාතු අතට අරන් දුවගෙන ගියා. උදේ තමන්ගේ අතින් ඔයපු බත් ටික තියෙනවා. අම්මයි තාත්තට බෙදලා ඉතුරු වෙච්ච බත් ටික තියෙනවා. ඒකෙන් බත් ටිකක් දාලා පාත්‍රයට පූජා කරගෙන පාත්‍ර ධාතු දුවගෙන ගෙනල්ලා තථාගතයන් වහන්සේට දෙන්න හදනකොට වැට මායිමේ ඉඳලා ගී ළඟටම වැඩලා ඊට පස්සේ මොකද කළේ?
අර මානවකයේ දැන් වටපිට බැලුව ඉඳ ගන්න එකක් නැහැ. ශිල්ප ආධාරමින් නෝනාකාරයෝ 7 දිනක් හිටිය අයියලා. ගෙදර පොටුවක් නැහැ. උන් යනකොට උන් ඉඳගෙන හිටපු පොටු මේස ඇඳවල් ඒ ඔක්කොම තම තමන්ගේ ගෙවල් වලට අරන් ගිහිල්ලා. මොහොතට ඉඳ ගන්න එකක්වත් නැහැ. තථාගත අරහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ඉඳ ගන්න ආසනයක් ඒ ගෙදර නැහැ කියනවා. ඊට පස්සේ පිළිකන්නට වස්ත්‍රයක් දාලා ඒ පිළිකන්නේ අසුන් ගෙන්නවා. දානේ පාන්තරේ පූජා කළා. අම්මාද පැමිණියාය. තාත්තාද පැමිණියේය. මේ දරුවාද බුදුරජාණන් වහන්සේ දෙස බලා සිටියා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දන් වළඳලා ධර්මයේ දේශනා කළා. ඒ ධර්මයේ දේශනා කරනකොට අම්මත් අනාගාමී වුණා. තාත්තත් අනාගාමී වුණා. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ ලස්සන බලබලා අම්මෝ මෙච්චර ලස්සන කෙනෙක් කවුද කියලා ලස්සන බලබලා හිටිය නිසා පුතා මඟඵල ලැබුවේ නැහැ. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ වැඩියා. එදා වැඩියාමයි ආයේ කවදාවත් දැක්කේ නැහැ. බ්‍රහ්මියෝ දෙන්නේ ගෙදර ඉන්නවා වගේ උපස්ථාන කළා. අම්මටයි තාත්තටයි. අම්මාද මේ ගියා. තාත්තාද මේ ගියා. බොහෝ දුක්ඛිත ජීවිතයක් ගත කරපු අර අහිංසක මිනිසයාත් මැරුණා. මැරිච්ච ගමන් තව්තිසාවේ. ඔහුගේ දිවසින් බැලුවා අයියා නිරේ. දෙවෙනි අයියත් නිරේ. තුන්වෙනි අයියත් නිරේ. අයියලා 7 දෙනාම නිරේ. මෝඩයා තව්තිසාවේ. අපේ තථාගත අරහත් මවට උපස්ථාන කරපු නිසා පියාට උපස්ථාන කරපු නිසා ආයුෂ දීර්ඝයි දිව්‍ය ලෝකේ. අපේ බුද්ධ ශාසනය දක්වා හිටියා. අපේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ බාරාණසී ඉසිපතනේ ධම්මචක්කය දේශනා කළාද පළවෙනි ධර්මය එදා ඒ දිව්‍ය රාජ්‍යය සෝතාපන්න වුණා. එකම එකයි ජීවිතේ පිනට ආපස්සට පේන්නේ. මවට උපස්ථාන කළා, පියාට උපස්ථාන කළා. යම් ගෙදරක පින්වත් දරුවනේ අම්මට තාත්තට සලකන දරුවෝ හිටියොත් එහෙම ඒ ගෙදර බ්‍රහ්මෙක් ඉන්නවා. මේක බුද්ධ වචනය. අම්මයි තාත්තට දරුවෝ සලකනවා නම් ඒ ගෙදර බ්‍රහ්මෙක් ඉන්නවා. බ්‍රහ්මයා සහිතයි. ඒ අම්මගේ තාත්තගේ කටින් වචනයක් ගියොත් ගියාම තමයි. ඊට පස්සේ යම්කිසි ගෙදරක දරුවෝ දෙමව්පියන්ට සලකනවා නම් අම්මයි තාත්තගේ හිතරිත් දන්නේ නැත්නම් පින්වත්නි ඒ ගෙදර పూర్ව දේවතාවා ඉන්නවා. දෙවි කෙනෙක් ඉන්නවා ඒ ගෙදර. අම්මයි තාත්තට සලකනවා නම් ඒ ගෙදර ආහුණීය ගුණ තියෙන කෙනෙක් ඉන්නවා. ඊට පස්සේ අම්මයි තාත්තට සලකනවා නම් ඒ ගෙදර තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ බ්‍රහ්මයා සහිතයි කියලා. අම්මයි තාත්තට නමක් තමයි බ්‍රහ්මයා. බ්‍රහ්මයා තුර තියෙනවා මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. මෛත්‍රිය හිතේ ආවට පස්සේ සෝපත් වේවානේ. කවදාවත් අම්මා තාත්තා කෙනෙක් තමන්ගේ දරුවගේ අයහපත කැමති නැහැ. ඒක ඔවුන්ගේ මෛත්‍රියයි. ළමයෙකුගේ ඇඟේ මధుරයක් කරනවට කැමති නැහැ. දුකට කැමති නැහැ. ඒ ඔවුන්ගේ කරුණාවයි. ළමයා ඕන තරම් ඉදිරියට යව සතුටු වෙනවා. ඒ ඔවුන්ගේ මුදිතාවයි. මා දිනක් දුටුවා ලොකෝ සභාවක පුංචි ළමෙක් ගිහිල්ලා සින්දුවක් කියනවා. සියලු දෙනා අත්පොල සම්දෙනවා. ඊතරම් වශී වෙලා පොඩි එකාගේ සින්දුවට. ඒ දහස් ගාණක් මිනිස්සු අතරේ
මැද ඉඳගෙන දෙන්නේ කඳනවා. ඔවුන් කවුරුද? අම්මා තාත්තා. සභාවේ ඉස්සරහා ඉඳවලා කඳුළු සලනවා ඔවුන්. ඔවුන්ට පුළුවන් ඇඟ ඇතුලේ තියෙන සතුට වතුරක් කරලා එළියට එවන්න. එච්චර මුදිතාව. ඒ දේ ගමේ කීල විකුණන අම්මා කරනවා. මල් විකුණන අම්මා කරනවා. ගියක් ගානේ කුලිය වැඩ කරන කෙනා කරනවා. අම්මාද තාත්තාද ඇතුලේ සතුට කඳුළු වලින් එළියට දානවා. ඔවුන්ට ලැබෙන දෙයක් නැහැ. තමන්ගේ දරුවන් රජුන් මැද සිටුවා සතුටු වෙනවා. මුදිතාව. සලකද්දී නොසලකද්දී දරුවා කියන තැන ඉන්නවා උපේක්ෂාව. මොනවා වුණත් අපේ කණි කියලා. ණයයි මේ ළමයි දෙමව්පියන්ට. මක් නිසාදයත් අම්මයි තාත්තයි හැම වෙලාවෙම අපිව සුද්ධ කළා. මේ මුං නරක ආශ්‍රයයට වැටිලා අපේ කන රක්කුනේ කියලා වෙන එකෙකුට තමයි බයින්නේ. අපේ එක හොඳයි. ඊළඟට මේ පෞකාර යාළුවන්ගේ ආශ්‍රයයට වැටිලා කියලා අම්මලා බනිනවා. අපේ එක හොඳයි. ඒ වෙලාවේ ඒ හැම තැනකම තියෙන්නේ ඒ කතාව සාධාරණ වුණත් අසාධාරණ වුණත් අපේ එක හොඳයි කියන තැන. උණහපුළුවාටත් උණහපුළු පැටියා හොඳයි. ඔහුද නලවන්නේ මැනික මැනික කියලා. මස් වැදැල්ලක්ද ලැබුණේ මස් වැදැල්ලත් පිළිගන්නවා. අබ්බගත දරුවෝ මන්ද බුද්ධික ළමයි ගෙවල් වල ඉන්නව බලන්න. Taman ඉපදුනා නම් ඔවුන්ටද කන්න බොන්න දීලා හදනවා දෙමව්පියෝ. ඊයට බ්‍රහ්මයෝ කියනවා හැර බුදුරජාණන් වහන්සේ උත්තම වචනේ දුන්නා බ්‍රහ්ම කියලා. සමහර වෙලාවට ජීවිතේම අම්මා කියන වචනේ දරුවගේ කටින් ඇවිල්ලා නැහැ මන්ද බුද්ධිකයි. තාත්තා කියන වචනේ කටින් ඇවිල්ලා නැහැ මන්ද බුද්ධිකයි. ඒත් පෝෂණය කරනවා. ඕම් බ්‍රහ්මයෝ. ඕම් බ්‍රහ්මයෝ වෛරේ හිතේ තියාගෙන ඉන්නේ. ඕම් බ්‍රහ්මයෝ කෙල්ලේ කොරෙන් පැනලා ගියාම දෙස් දෙවල් තියෙනවා අම්මලා ඕකි ගන්නෑ ආය පස්පා ගන්න එපා මගේ මරණයටවත් එන්න එපා කියලා. දවස් සතියක් හින්දී එහෙම. ඊළඟ මාසේ කි කොහෙද දන්නේ. ඊළඟ මාසේ ආයෙත් හොඳයි. ආයෙත් හොඳයි. මතකද ඔයාලට ආරංචි නැද්ද? සූදුවට ඇබ්බැහි වුණ කොල්ලෙක් මේ සූදුවෙන් පෙරදිලා ගෙදර ආව අම්මගෙන් සල්ලි ඉල්ලන්න. වී සේරුවක් තිබිලා එච්චරයිම ගෙදර තිබ්බේ. ඔන්දේ ඒක කොටන්න ඕන කියලා වේලුවා. වේලුවම කොටන්න ලීසි. වනේලා කොටන්න ඕන. එතකොට තමයි පුතා ගෙදර ඇවිල්ලා අම්මෙන් කිව්වා සල්ලි තියන්. කොහෙන් දෙන්නද බං කිව්වා මෙච්චරයි තියෙන්නේ දැන් වී ටිකක් කොටලා කැඳ ටිකක් වබ්බොන්න. දියන් කිව්වා නෑ කොහෙන් දෙන්නද බං කිව්වා. තොගේ සල්ලි තියාගන් කියලා පයින් ගැහුවා. වී ටිකේම වැටුණා. මව් ඇය ගුටි කෑවා. රස්තියාදු කමට කොල්ලා ගිහිලා බස් එකේ දොර ළඟ ඉල්ලිලා ගියා. යනකොට අරෙන් බස් එකක් එනකොට බස් එක ඉඩ දෙන්න පාරේ අයිනෙන් ඇල්ලුවා. අයිනෙන් ඇල්ලුවේ ලයිට් කණුවක් ළඟ. අම්මට ගහපු කකුලම කැඩුනා. එදාම කොල්ල ඉස්පිරිතාලේ. අම්මා දන්නේ කිසිවක්. හොඳ වැටුණාට පස්සේ වී ටික ඒකටම ගහසෙල්ලා එකතු කළ වනේලම් කොටලා කැඳ ටිකක් හැදුවා. ආරංචි වුණා කොල්ල ඉස්පිරිතාලේ කියලා. අර කැඳ ටික මෑරන් කොල්ල බලන්න ගියා. ඒ අම්මා. ඕම් බ්‍රහ්මයෝ. හැම අම්මා කෙනෙක්ගේම අඩු වැඩි වශයෙන් එක තියෙනවා.
කාටවත් කරන්න බැරි දේවල් අප්පා කරන්නේ. කාටවත් කරන්න බැරි දේවල්. ඇයි කාටවත් කරන්න බැරි දේවල් කියලා කියන්නේ? ඔන්න ළඟදී මේ ටික කාලයකට කලින් පොන්චි දුවෙක්ගේ නහයේ හොටු ඉර වෙලා ඒ හොටු තද වෙලා ගැලවෙන්නේ නැහැ. ඊට පස්සේ දොස්තර මහත්තයා අඬු දාලා අර හොටු ටික ගන්න හදනකොට අඬු ටික මෙහෙම අරන් පොන්චි දෝනි ළඟට එනකොට තාත්තා කිව්වා දොස්තර මහත්තයා මගේ දෝනිගේ නහයට අඬු දාන්න එපා කියලා දෝනි අතට අරගෙන දෝනි වඩාගෙන නහයට කට තියලා කටින් රත් කර කර හොටු ටික කටින් ඉරුවා තාත්තා. ඒ වනාහි තාත්තා වෙන කාටවත් කරන්න බෑ. අම්මා තාත්තා එක්තෙන් වෙලා අම්මා තාත්තගේ මල මුත්‍රා ඇඳීම යද්දී අතින් අරන් දාන්න දරුවෝ මැලිවි. උඹ කරපන් කියලා. පුංචි දරුවෝ ජරා කරද්දී අම්මලා මේ අතින් අරන් දාන්නේ. කවදාවත් මොන උපාධිය ගත්තත් මොන තරාතිරමට ගියත් දෙමව්පියන්ගේ ගුණවලට නම් දරුවන්ට ලං විය නොහැක. කවදාවත් ලං විය නොහැක. පූර්වාචාරය කියලා කියන්නේ දෙමව්පියන්ට ගුරුවරු මේ ලෝකේ ඉස්ලාම ගුරුවරු පින්වත්නි වැඩි ඕනේ අපි මේ බුදුබණ පදයක් අහන්නේ බුද්ධ ශාසනේ. ඉස්ලාම බුදුරජාණන් වහන්සේට සාදු කියන්නේ ඉගෙනුවේ කවුද? අම්මා තාත්තා බුදු පිළිමයක් දැක්කොත්, සෑයක් දැක්කොත්, බෝධියක් දැක්කොත් ආන්න පුතා සාදු කියන්න කියලා අත් දෙක එකතු කරවි අම්මා තාත්තා. මේ ලෝකේ උත්තම පුරුෂයාට වන්දනා කරන්න අත් එකතු කරවි අම්මා තාත්තා. ණයයි. අත් දෙක එකතු කරන ගානේ ණයයි. ඉස්සෙල්ලාම මේ දෙක එකතු කරුවේ අම්මයි තාත්තයි. සාදු කියපන් කියලා. ඒ වෙනකොට තාත්තට සාදු කියන්න කිව්වේ නෑ. අම්මට සාදු කියන්න කිව්වේ නෑ. බුදුරජාණන් වහන්සේට සාදු කියන්න කිව්වා. ඔන්න කක්ක කරගන්න දන්නේ ළමයා. පුංචි කාලේ අම්මම තමයි අතින් අයින් කරන්නේ වස්ත්‍ර මේවා කරන්නේ. ඒවා සාමාන්‍යයෙන් කෙනෙකුට කරන්න බෑ. අයින් කරනවා. චෝ කරගෙන ඉන්නකොට ඇඳුම් අයින් කළා ඉඹිනවා. එච්චර ආදරේ. ඊට පස්සේ මොකද කරන්නේ? අරන් කකුල් දෙක මෙහෙම තියලා කකුල් දෙක උඩ ඉඳවලා මෙහෙම අල්ලගෙන කකුලට හේතු කරගෙන වැසිකිලි කරන්න පුරුදු කරනවා. පොඩි අයිට තේරෙන්නේ නැත්තම් කක්ක කරන්න පුරුදු කරනවා අම්මලා. පොඩි උන් දන්නේ නැති කමට ජරාව මෙහෙම අතින් අල්ලනවා. අල්ලනකොට යත් වලට ගහනවා. කක්ක අල්ලන්න එපා කියලා දුන්නේ අම්මා තාත්තා. දැන් ඔක්කොම අමතකයි. ඔය මං කියනකොට දැන් යාන්තම් මතක් වුණේ. එහෙම කළේ කියලා. හිමීට බඩ ගන්නකොට අත් දෙකෙන් උස්සලා අල්ලගෙන දැන් හිමීට තමන්ගේ කකුලට වාරු දීගෙන ඇවිද්දවනවා. මේ කකුල උස්සලා ඉස්සලාම පියවරක් තිබ්බේ අම්මගේ තාත්තගේ වාරුවෙන්. තියෙන පියවරක් ගානේ ණයයි. මුල මතක් කරපල්ලා. මුල අමතක කරන්න එපා. තමන්ගේ කකුල් දෙකෙන් ඇවිද්දේවි කකුල් දෙක උඩ කකුල් තියලා. ඊට පස්සේ ගිහිල්ලා ටිකක් ඇවිද ගන්න පුළුවන් වෙනකොට හිට ගන්න පුරුදු කරේ එහෙමයි. ගෙදර ඉස්සරහ දොරේ ලී ටිකක් ගහලා ඒකේ වාරුවෙන් හිට ගන්න. ඊට පස්සේ පොඩ්ඩක් ඇවිද්දවලා බලාගෙන ඉන්නවා. අනේ තමන්ගේ දරුවා පියවර දෙකක් ඉස්සරහට තියෙනකොට පුදුම සතුටින් අපේ බබා ඇවිදිනවා කියලා. ඒකයි ඊට පස්සේ පොඩ්ඩක් ඇවිදලා වැටෙනකොට දුවලා ගිහිල්ලා අල්ල ගන්නවා. ආයෙත් ඇවිද්දවනවා.
ඔවුන් වනාහි පූර්වාචාර්ය ගුරුවරු. හැම කෙනාටම පෙර ගුරුවරු ඉන්නවා. ඊට පස්සේ ඇඳුම් අඳින්න දන්නේ නැතුවම අනිත් පැත්තට අඳිනවා. මෙහෙම අඳින්නේ කියලා ඇඳුම් අඳවන්නේ අම්මා තාත්තා. බත් කන්නේ මේ අතෙන් කියලා කන හැටි පෙන්නන්නේ අම්මලා. මේ තාත්තා, මේ අම්මා, මේ සීයා, මේ ආච්චි, මේ නංගි, මේ අයියා නෑදෑකම් ටික කියලා දුන්නේ අම්මා තාත්තා. ඔවුන් වනාහි පූර්වාචාර්ය ගුරුවරු ඉස්සලාම හම්බෙන ගුරුවරයා. පස්සේ කාලේ තිසරණේ ගැන කියලා දෙන්න පරම ආචාර්යවරු මුණ ගැහෙන්න පුළුවන්. හස්ත ශිල්ප කාය ශිල්ප පුරුදු කරන ගුරුවරු මුණ ගැහෙන්න පුළුවන්. නොඑක් සිලබස් උගන්වන ගුරුවරු මුණ ගැහෙන්න පුළුවන්. ඔවුන්ට පෙර කලින්ම හම්බෙන ගුරුවරයා අම්මාය තාත්තාය. මට නම් ගොඩාක් මතකයි. මට නම් අකුරු පවා උගන්වවි අම්මා. අපි දුප්පත් නිසා පුංචි පොහොර උරයක් ගේ පිළිකන්නේ මේ ඉස්සරහා පිළි බීමත් පොහොර උරයක් දාලා ඕකේ මං හරි කැමති දේ තමයි බඩ තියාගෙන ඉන්න. පොත අරන් ඉස්සරහ තියාගෙන බඩ තියාගෙන කකුල් දෙක උස්සගෙන ඉන්නේ. ඊට පස්සේ අම්මා වහල් වල වී තෝරන ගමන් අයන්න කියලා දෙනවා. මම ලියනවා. මම අකුරු ලියන ගමන් අම්මා විසි කරන වී ඇට ටික මට පේනවා. අදටත් මතකයි. උන්ද තමයි ඒ අකුර කියලා කිව්වේ. එම් අකුරයි ඒ අකුරයි මයන්න කියලා කිව්වේ. ආර් අකුරයි ඒ අකුරයි රයන්න කිව්වේ. අමර කියලා ලියන්නේ මෙහෙමයි කියලා ඉගැන්වුවේ මගේ අම්මා. දුප්පත් අදටත් මතකයි. ගොඩාක් මතකයි. මොකද්ද මන් දන්නේ සමහර වෙලාවට ගුරුවරු කියපේවට වැඩි ඉස්කෝලේ යන කාලේ අම්මා කියපේව තමයි මතක. ඊට පස්සේ මොකද උනේ පූර්වාචාර්ය. ඉතින් මේ දෙමව්පියන්ට බුදුරජාණන් වහන්සේ වදාලා ඒ මවටද පියාටද යම්කිසි කෙනෙක් සලකනවා නම් ඔවුන් ගෙදර බ්‍රහ්මයා සිටින්නේය. පූර්වාචාර්යයන් සිටින්නේය. ඊට පස්සේ බුදුරජාණන් ඊළඟට දෙවියන් සිටින්නේය. ගෙදර හිටපු දෙවියා තමයි අම්මයි තාත්තයි. හැබැයි මතක තියාගන්න මව් ගැනද මවටද සැලකිල්ලක් නැහැ. පියාටද සැලකිල්ලක් නැහැ. නමුත් කියනවා ගෙදර බුදුන් අම්මා කියලා. ඒ වනාහි පචයක්. මුළු බුද්ධ දේශනාවත් අටුවාවත් කොහේ සිසාරා බැලුවත් මව්පියන්ට බුදුන් කියන වචනේ පාවිච්චි කරලා නැහැ. ඒ අතිශෝක්තිය ඉක්මවා ගිහිල්ලා බුද්ධ කියන වචනේ බුදු කෙනෙකුටමයි පාවිච්චි කරන්නේ. ඒක වෙනම එකක්. බුදුරජාණන් වහන්සේ අම්මට තාත්තට පාවිච්චි කළේ බ්‍රහ්මයා. පූර්ව දේවතාවා. පූර්ව ආචාර්යවරයා. පින්වත්නි දරුවන්ගේ කටයුත්තෙන් සතුටු වන අම්මලා තාත්තලා අපේ උන්ට හරි බලයන් කියලා ආශිර්වාද කළොත් එහෙම බුදුරජාණන් වහන්සේ වදාලා අනිවාර්යෙන් ඒ ආශිර්වාදෙදි දරුවන්ට එනවා කියලා. පින්වත් මහණෙනි කෙනෙක්ගේ දියුණුවට ආශිර්වාද තුනක් බලපානවා. එකක් තමයි කිව්වා අම්මයි තාත්තගේ ආශිර්වාදي දරුවට බලපානවා. දෙවෙනි එක තමයි යම්කිසි කෙනෙක් දම්පැන් දෙද්දී කුසල් කරද්දී දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. සතුටු වන දෙවියෝ මේ මිනිසුන්ට ආශිර්වාද කරනවා. දේව ආශිර්වාදي බලපානවා කියුවා. මේගේ ඥාතීන්ට පින් දෙනවා කියුවා. මේගේ ඥාතීන් සැපයටපත් වෙලා අපි සැපයටපත් උනේ මේ මිනිසු නිසා කියලා ඒ මිනිසුන්ට ආශිර්වාද කරනවා. පින්වත් මහණෙනි මව්ගේද පියාගේද දිව්‍යංගේද මේගේ ඥාතීන්ගේද ආශිර්වාදي කෙනෙක්ගේ දියුණුවට බලපානවා. අම්මා තාත්තා කිව්වොත් වචනයක් ඒක වෙනවා.
පුතාට අම්මා කිව්වා යන්න එපා. කොල්ල කැලේ ඇවිදින්න ආසයි. අහන්නේව නෑ මේක. ඊට පස්සේ අම්මා කිව්වා තෝ ඵල කනකොටියෙක් කාපිය. ඉතින් මේ කොල්ල කැලේ ගිහිල්ලා ඇවිදගෙන යනකොට කරුමේ කියන්නේ මෙන්න කොටියෙක් මොනිච්චෝනා. කොටියා වටේට කැරකි කැරකි වලිගී හොලවා පොඩි එකාගේ ඇඟට දරුවාගේ ඇඟට පනින්න හදද්දී අම්මා කියපු දේ මතක් වුණා. මතක් වෙලා මොහු සීකලා අම්මා කියූ දේ නොවේවා සිතූ දේ වේවා කියලා. කොටි 100ක් කාපන් කියලා කටෙන් කිව්වා. අම්මා කෙනෙක් නම් තමන්ගේ දරුවා මధుරෙක් කනවටවත් කැමති නැහැ. අම්මා කියූ දේ නොවේවා සිතූ දේ වේවා කියලා හිතනකොටම කොටි ආපස්සට හැරිලා ගියා. මව්ගේ ආශිර්වාදේ පියාගේ ආශිර්වාදේ ගොඩාක් පවුල් වලට දුක් අන්දරා වැඩි එක්කෝ මව්ට දුක් දීලා එක්කෝ පියාට දුක් දීලා ඒව එනවා දරුවන්ට දරුවන්ගෙන් තමන් විඳවනවා. ඉතින් ඒ නිසා පින්වත්නි දෙවි කෙනෙක් බ්‍රහ්මයාගේ ආශිර්වාදය වගේ අම්මගේ තාත්තගේ ආශිර්වාදය දෙවියන්ගේ ආශිර්වාදය වගේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ආහුණියෝ මාතා පිතෝ අම්මයි තාත්තයි ආහුණියයි කියන්නේ ආනෙත්වා හොනිතබ්බක්. ආනෙත්වා කියන්නේ දුර ඉඳලා ගෙනල්ලා හොනිතබ්බන් කියන්නේ දෙන්න සුදුසුයි. ඈත ආරණ්‍යයක හාමුදුරුවෝ ටිකක් ඉන්නවා දානේ පූජා කරමු කියලා ගිහිල්ලා දානේ දෙනවනේ. ඒ විදිහට අම්මයි තාත්තයි හොයාගෙන ගිහිල්ලා කෑම බීම දෙන්න ඕන. ඒක අම්මලා තාත්තලාට අයිති ගුණයක්. ඊට පස්සේ දුර ඉඳලා ගිහිල්ලා පුද සත්කාර කරන්න ඕන. පින්වත් දරුවනේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තං කිස්ස හේතු ඇයි මේ විදිහට දෙමව්පියෝ පුද සත්කාර ලබන්න සුදුසු බහෝකාරා බොහෝ උපකාර කළ අම්මයි තාත්තයි. ඊළඟට අපාදකා බොහෝසේ පෝෂණය කළා පාලනය කළා පෝෂකා අත්පා හැදුවා වැඩුවා. පින්වත් දරුවනේ ඔයාලා දන්නේ අම්මලා දන්නවා පුංචි බබා ඉපදුනාට පස්සේ ඒ හදපු හැදිල්ල මම මේ විස්තරي කියලා ඉවරලා කියන්නම්. ඒක ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ මේ ලෝකෙ පෙන්වුවේ අම්මයි තාත්තයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 100ක් ජීවත් වෙන පුතේ අම්මයි තාත්තයි උර දෙපැත්තේ තියාගෙන අම්මයි තාත්තයි බිමට බස්වන්නේ නැතුව මල මුත්‍රා කරද්දී ඒවා අස්කර කර හොදා අම්මයි තාත්තට කණ්ඩ බොණ්ඩ දීලා උපස්ථාන කරන අවුරුදු 100ක් බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි මව්පියම් ප්‍රතිඋපකාර කරලා ඉවර කරන්න පුළුවන් කියලා ප්‍රතිඋපකාර කරලා කරන්න පහසුයි කියලා කියන්නේ කිව්වා. බුදු කෙනෙක් බුදුමුවින් කියනවා අම්මයි තාත්තට උපස්ථාන කරලා ඉවර කරන්න බෑ කියලා. හැබැයි යම් කෙනෙක් ශ්‍රද්ධාව නැති දෙමව්පියන්ට ශ්‍රද්ධාව දුන්නොත් සීලේ නැති දෙමව්පියන්ට සීල් දුන්නොත් දන් දෙන්න පුරුදු වෙලා නැති දෙමව්පියන්ට දන් දෙන්න පුරුදු කළොත් නුවණ නැති දෙමව්පියන්ට නුවණහිලා සමාදන් කළොත් ඒ අය ණයින් නිදහස් වෙනවා. බුදුරජාණන් වහන්සේ ඒ නිසයි වදාළේ මාතා පිතු උපට්ඨානං ඒතම් මංගල මුත්තමං මව්පියන්ට උපස්ථාන කිරීම මංගල කාරණයක් යහපත උදා කළ දෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා උදේ හවස දෙමව්පියන්ට උපස්ථාන කරන සත්කාර කරන අන්නේන ආහාරයෙන් පානේන පානයෙන් වත්තේන වස්ත්‍රයෙන් සයනේන ඇඳපුටු මේසවලින් උච්ඡාදනේන ඇඟ සෝඳවත් කරලා ඇඟ සම්බාහනය කරනවා දෙමව්පියන්ගේ. ඕ ඉන්දියාවේ තියෙනවා මෙහෙ නෑ. නාපනේන නාවන්න ඕන කියනවා අම්මයි තාත්තයි. දෝවනේච උණු දියෙන් සිසිල් දියෙන් දෝවනය කරන්න ඕන කියනවා. මේ විදිහට උපස්ථාන කරන කෙනා පන්සලකට නොගියත් කය බිඳලා මරණින් මත්තේ දෙව්ලොව උපදිනවා.
මේන්න මෙහෙමයි කිව්වා බුදුරජාණන් වහන්සේ දෙමෝපියන්ට උපස්ථාන කරන්නේ. දැන් මං ආපහු කියලා දෙන්නම්. දරුවනේ මෙන්න මේ ටික අහන්න. මේ ඉස්කෝලේ යන කොල්ලන්ගෙන් ඉස්කෝලේ යන කෙල්ලන්ගෙන් වෙන පව්කන්දරාව. දරුවෙක් බඩට ආවට පස්සේ සමහරවිට දරුවෙක් ඉපදෙන්න බඩට එන්න අම්මා කෙනෙක්ගේ ප්‍රමාදයක් නම් දේවාලයක් ගානේ යනවා. සෑයක් බෝධියක් ගානේ ගිහිල්ලා පූජාවල් තියතියා දරුවෙක් පතනවා. ඒ දරුවා කුසට ආවට පස්සේ අප්‍රමාණ සතුටකටපත් වෙනවා. ඊට පස්සේ අම්මා හයියෙන් ඇවිදින්නේ බඩ ගැස්සෙයි කියලා. සීතල වතුර ටිකක් බොන්නේ දරුවට සීතල වෙයි කියලා. ඊට පස්සේ රස්නේ වතුර බොන්නේ නැහැ දරුවට රස්නේ වෙයි කියලා. නිදා ගන්නකොට ඔයාලා නිදා ගන්න නිසා කවුරුත් දන්නවා ඇඹරි ගොඩාක් මිනිස්සු නිදා ගන්න එක ඉරියව්වෙන් ඉන්න බෑ. ඒත් අර බඩ තියාගෙන අම්මා මාස 10ක් ඉන්නවා හෙල්ලෙන්නේ නැතුව. මා කියන දේ මොහොතක් කරලා බලන්න. වැඩි ඕනේ කිලෝ එකක බරක් සොපින් එකකට කිලෝ එක බරක් අරගෙන දවසේම අතින් එල්ලගෙන ඉන්න පුළුවන්ද කියලා බලන්න. එනමුත් කිලෝ ගණනක් බර තමන්ගේ දරුවා බඩේ තියාගෙන අම්මා ඉන්නවා. කොහොමනම් බිම තියන්නද? කොහොමනම් බිම තියන්නද බඩක්? මාස 10ක් කුස දරාගෙන සිටිනවා. ඊට පස්සේ කෑමෙන් බීමෙන් පරිස්සම් වෙනවා. පඩිපෙලක් හයියෙන් බහින්නේ නැහැ. ඕවට කොහොමද පින්වත්නි ණය ගෙවන්නේ? අපි ආවේ නිරේ ඉඳලා නම්, අපි ආවේ තිරිසන් ලෝකේ ඉඳලා නම්, අපි ආවේ പ്രേත ලෝකේ ඉඳලා නම්, දුගතියක ඉඳලා බුද්ධ ශාසනයන් තියෙන කාලේ අපිව උපද්දවන්න ඒ අම්මා ඒ වාගේ දෙයක් කළා. කවුරුවත් ඉච්ඡර ආරක්ෂාවක් කළේ නැහැ. ඊට පස්සේ විලි වේදනාව වෙනවා. විලි වේදනාව වෙනවා කියන්නේ පින්වත් දරුවනේ දරුවෙක් බිහි කරනකොට මැරෙන්න තරම් වේදනාවක් ඇවිල්ලා තප්පරයට නැති වෙනවා. ආය වේදනාව වෙනවා. ආය තප්පරයට නැති වෙනවා. ඒ වනාහි විලි වේදනාවයි. මම දැක්කා අටුවා පොතේ තියෙනවා විලි වේදනාව කියන එක විස්තර කරලා කොච්චර වේදනාවක්ද කියනවනම් ඒ වේදනාව ඇවිල්ලා නතර වෙනවනේ. නතර වුණ ගමන් නිවන් දැක්කා වගේ කියලා හිතෙනවලු. ආයෙත් මොහොතින් එනවා. ඇවිල්ලා මවගේ කුසෙන් දරුවා බිහි වෙනවා කියන එකට උපමාවක් තියෙනවා. දොර සිදුරෙන් ඇත්පැටි එක්කිලියට එනවා වගේ. එච්චර අමාරුයි. අම්මගේ ඇඟ පුපුරනවා. සමහර අම්මලා දරුවෝ බිහි වෙද්දි මැරෙනවා. එච්චර වේදනාවක් වෙන්නා. අපි කියමු සීස කළා කියලා. මේ බඩ කපනවනේ පින්වත් දරුවනේ මෙතන ඉඳලා මෙහෙට දරුවා අත දාලා උඩට ගන්නටම බඩ කපනවා. චෝටි බ්ලේඩ් එකකින් මේ ඇඟට පොඩ්ඩක් තියාගෙන බලන්න කොච්චර වේදනාවක්ද කියලා. මේ බඩ මේ පැත්තේ ඉඳලා මෙහෙටම පලනවා දරුවෙක් ගන්න. කොහොමද ණය ගෙවන්නේ? කොහොමද ණය ගෙවන්නේ දැන්? ඊට පස්සේ එළියට ආපු ගමන් මල මුද්‍රා ගොඩේ කෑස් ගාලා අඬනවා. අර මෙතෙක් විඳපු දුක් අන්දරාව දරුවගේ හඬෙන්ම නිවිල යනවා. එච්චර ආදරේ. ඕක හැම අම්මා කෙනෙකුටම වෙනවා. කොච්චර ආදරේද කියනවා නම් ඒ ඇති වෙන සිතිවිල්ලට ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම සුදු වෙනවා. සුදු වෙලා පපුවට උනනවා. පපුවට එකතු වෙනවා ඇඟේ තියෙන ලේ ටික ඔක්කොම සුදු වෙලා. ඒ වනාහි කිරි. ඊට පස්සේ දරුවා දුර්වල කරගෙන ඉන්නකොට බඩ කපපු එක අමතකයි. ඊට පස්සේ වින්වත්නේ උගුර වීල්ලා තියෙනකොට වීලිච්ච උගුර ඉස්සලාම තෙත් කරන්නේ අම්මගේ කිරි ටිකෙන්. අම්මගේ කිරි ටිකෙන් තමයි ඉස්සලාම තෙත් කරන්නේ. කිරි දිදී කට හදනවා. අඬන්නත් හදනවා. රැයිල වෙනකල් දරුවා අඬනකොට අඬ නිදා ගන්න නැතුව එහෙම සක්මන් කරන්නේ අම්මා.
ඊට පස්සේ ඔන්න බත් කන්න පුළුවන් කාලේ එනකොට ඉඳුල් කට ගන්නවා. මෙච්චර බත් ඩිංගිත්තක් හදලා කටට දානවා. පොඩි උන් බත් කන්න කැමති නෑ. ඊට පස්සේ මේ බලන්න කියලා වතුර පොවනවා ජෝ පොවනවා කියලා. බත් කවනවා බයි කවනවා කියලා. කන්න එතකොට අර බලපම් පුතේ කපුටේ කහස යනවා කියලා. දරුවා කට අරගෙන උඩ බලනකොට බතට කටට බත් ටිකක් කවලා හරි කියනවා. දැන් ගණන් කරන්න මොලයක් තියෙනවා නම් කන් හැන්දක් තරම් හෝ ඔබගේ කටට අම්මල කී ගමනක් බත් කවන්න නැතිද තාත්තා කී ගමනක් බත් කවන්න නැතිද කියලා. දැන් ඔහොම හදපු කටවල් ටික තියෙන්නේ. ඒ කටකින් තෝ කියලා අම්මට කියපු ගමම්ම පවක් රැස් වෙනවා. මේ ලෝකේ පාපකාරී මිත්‍රද්‍රෝහියෙකුට යම් පවක් රැස් වෙනවා නම් අම්මට වචනයක් කියපු ගමන් රැස් වෙනවා. ඒ කටට පණ දුන්නේ අම්මා නිසා. ඒ කටට පණ දුන්නේ තාත්තා නිසා. අම්මයි තාත්තට වචනයක් කියපු ගමන් කැරකිලා එනවා. එක වචනේ ඇති. ඒ කටට පණ දුන්නේ අම්මා නිසා. ඊට පස්සේ දැන් බලන්න වැඩි ඕනේ. ඇයි තියෙන ණය මදිවටද මේ පව් කරගන්නේ? මේ පොඩි උන්ට තේරෙන්නේ නැතුව නෙවෙයි හොඳට තේරෙනවා. තියෙන පව් මදිවටද? දැන් ආපස්සට හැරිලා බලන්න. තරුණ කාලේ වෙනකොට කොල්ලෝ කෙල්ලෝ යාළු වෙලා අනේ මං ඔයාට ආදරෙයි මගේ අතින් බත් කටක් කන්න කියලා කෙල්ලට කොල්ලට බත් කවනවා අර අම්මා බැඳලා දෙන බත් ටික. කොහෙවත් යන පඩත්තල කොල්ලෙකුට කිල්ලෙකුට කවනවා. තමන් වදපු අම්මට කවදාවත් බත් කටක් කවලා නැහැ. මෙතන ඉන්නවා. මෙතන ඉන්නවා ජීවිතේට අම්මගේ කටට බත් ටිකක් කවලා නැති. බත් කටක් කවපු නැති. තාත්තට බත් කටක් කවපු නැති අය ඉන්නවා. උඹලා ණයයි. ඒ ණය මන්දිවටද මේ අම්මයි තාත්තට වචන කතා කර කර පව් පුරවගන්නේ. දැන් බලන්න ආපස්සට. අම්මගේ තාත්තගේ ජීවිතේ කවදා වෙනකල් ජීවිත දන්නේ නැහැ. ඒ නිසා ඒ අය ජීවිතුන් අතර ඉන්නවා නම් ඒ අය මැරෙන්න කලින් නැති වෙන්න කලින් බත් කටක් කවාපල්ලා. කොහේවත් යන කොල්ලෙකුට කෙල්ලෙකුට අනේ රත්තරන් කියා ප්‍රශංසා කර කර ඉන්නේ නැතුව තමන්ගේ අම්මට රත්තරන් අම්මා කියලා කටින් කියන්නේ කවද්ද? මගේ රත්තරන් තාත්තේ කියලා කටින් කියන්නේ කවද්ද? හොඳට බලන්න. යාළුවොත් එක්ක රවුමක් යනකොට හැම තැනම ඇවිදලා ලස්සන තැනක තේ බොන්න පුළුවන් අතන කෑම කන්න පුළුවන් නිදහස් තැනක් කියලා කොල්ලෝ කිල්ලෝ ටික ගිහිල්ලා කනවා බොනවා එතන. තමන්ගේ අම්මා තාත්තා ගෙන්නන ගිහිල්ලා නිදහස් තැනක තේ වතුර ටිකක් බොන්නේ කවද්ද? ඔය අම්මා තාත්තා විසින් ගෙනෙන ලද අම්මා විසින් තම්බන ලද බත් නම් කොච්චර මේ බඩවල් වලට කෑවද? තමන්ගේ අතින් උයපු බත් ටිකක් රස්නේ පිට අම්මට තාත්තට දෙන්නේ කවද්ද? ඒ ණය ගෙවන්නේ කවද්ද? දැන් බලන්න ඔය ඇඳුම් ටික ඇඳෙව්වේ අම්මලා ඉස්සෙල්ලාම. මේ වෙනකොට අම්මලා තාත්තලා කොච්චර අපේ ඇඳුම් හොදලා ඇතිද කියලා බලන්න. කොච්චර ඇඳුම් හොදලා ඇතිද කියලා බලන්න. මේ අත් දෙකින් තමන්ගේ අම්මගේ තාත්තගේ වස්ත්‍රයක් හොදපු නැති අය ඉන්නවා. මම හිතනවා මටද පැවිදි වෙන්න පින් ලැබුණේ මා එවැනි ණයක් තියාගෙන හිටපු නැති නිසා. මාද පීල්ලට නාන්න යනකොට සමහර වෙලාවට අම්මාගේ චීත්තයක් හරි හැට්ටයක් හරි කොයි හරි දාලා තිනවම දැක්කොත් මගේ ඉස්කෝලේ ඇඳුම් එක මම ඒකත් අරන් යනවා. ගිහිල්ලා හොදනවා. මං ඒකට ලැජ්ජ නැහැ. දැන් කියන්නද ලැජ්ජ නැහැ. මේ ලෝකේ පිරිමි ඉන්නවා ස්ත්‍රීන්ගේ බැඳපු ගෑණිගේ ඇඳුම් හොදා.
මාන්නක්කාර කමෙන් අම්මගේ තාත්තගේ ඇඳුම් චී කියලා හොදලා නැති උන්ට සමහරට කර්මාන රූපව තමන්ගේ ගෑණිගේ ඇඳුම් හොදන ජීවිතයක් හදලා දෙයි. ඒ කර්ම අනාගතයට තියාගන්න එපා. කොච්චර ඉන්නවද ටයි කෝට් ගහගෙන ලෝකෙට පේන්න ගියාට ගෙදර ගියාට පස්සේ ගෑණිගේ යට ඇඳුම් පව හොදනවා. මේවා නම් මේ කර්ම ආවේ නම් දෙමව්පියන්ට කරපෝම විනාශය නිසාමයි. කවදාවත් අම්මගේ තාත්තගේ වස්ත්‍රයක් හොදලා නැහැ. ඔය දරුවෝ මේ කර්ම සංසාරෙට තියාගන්න එපා. ඊට පස්සේ ඒ විදිහට පින්වත් දරුවනේ දෙමව්පියෝ අපිව පෝෂණය කරලා හදලා තියෙද්දි මල් කැකුල වගේ හදනවා. මල් කැකුල වගේ හදද්දි මිත්‍ර දරුවෙන් හදද්දි එවුන්ටම පචයක් කෙලිනවා අපිට ඉගෙන ගන්න ෆෝන් එකක් ඕන. ඊට පස්සේ ෆෝන් එක ගන්නවා. ෆෝන් එක කරන් ඔන්න කොල්ලොත් එකයි කෙල්ලොත් එකයි chat කර Facebook යන ගමන් එනවා. අම්මලා එනවා ෆෝන් එක වහනවා. මොකද කරන්නේ? පාඩම් කරනවා. ඇඟි දුවන්නේ අම්මා පොපු කිරි ටික. ඇඟි දුවන්නේ තාත්තාට ජාතක ලේ ටික. ඒකෙම පණ තියාගෙන අම්මාටද බොරු කියන්නේය තාත්තාටද බොරු කියන්නේය. ඒ පාපේ සත්වයට එනවා. වංචාව. කෙල්ලි කදන්නේ මලක් වගේ. ආදරෙන් සෙනෙහසෙන් කොච්චර ඉස්කෝලේ ගිහිල්ලා ගේට්ටුව ළඟට වෙලා ඉන්නව එනකල් විභාගෙ ලියන කල් ඉස්සරහට වෙලා ඉන්නවා. කොච්චරනම් දුකක් විඳලාද? ඒ වගේ මලක් වගේ හදන කෙල්ල අයාලේ ගිහිල්ලා තවත් කොල්ලෙකුට තමන්ගේ ඇඟ අල්ලන්න දුන්නොත් එහෙම නැත්නම් ආදරෙන් හදන කොල්ලා තවත් කෙල්ලෙක්ගේ ශරීරයක් ස්පර්ශ කරලා කිලිටි වෙච්ච ගමන් අනේ අර දෙමව්පියෝ බොහෝ කාලයක් හදපු ලස්සන වීදුරු භාණ්ඩේ පොලේ ගැහුවා වගේ වෙනවනේ. ඒ විදිහට මිත්‍ර ද්‍රෝහිකමෙන් සාප ලැබලා කසාද බැඳලා පස්සේ එක්කෝ දරුවෝ නැහැ. එක්කෝ ඉපදෙන දරුවන්ට රෝග, එක්කෝ ගෙදර අවුල්. ඕනතරම් බලන්න ඔය පවුල් වල ප්‍රශ්න තියෙන අයට තමන්ගේ ජීවිතය ආපස්සට හැරිලා තමන්ගේ මවුට තමන්ගෙන් ද්‍රෝහිකම් වෙලා තියෙනවද කියලා. මේ ජීවිතේම සමහර ඒවා විපාක දෙනවා. ඔබටයි මේ කියන්නේ. ඔබ නම් මේ කර්ම සංසාරයට අරන් යන්න එපා දරුවනේ. අනාගතේ ඔයාලගේ ජීවිතේ දැන් ගත කරන විදිහෙන් හැදෙනවා. මේ ළඟදින් කෙල්ලෙක් ෆෝන් එක අම්මා ඉල්ලුවා කියලා. අම්මා එරන් ෆෝන් එක ලාච්චු දාලා වහලා. මේකගේ වෛරයක් හිතේ. අම්මා ෆෝන් එක ගත්තා කියලා. ඊට පස්සේ හැන්දෑවේ නෙස්ටමෝල් එකක් හදලා දීලා. කවදාවත් දරුවෝ ගැන අම්මලා හිතක් හිතන්නේ නැහැ. අම්මා හිතුවා දුව මාව යාළු කරගන්න තමයි නෙස්ටමෝල් එක හදලා දුන්නේ කියලා. කටේ තිබ්බා නෙස්ටමෝල් ගන්න තීත්තේ බෑ. අම්මලා දරුවන්ට අමීරහ පෙන්නන්නේ නැහැ. මට මතකයි මං ඉස්සෙල්ලාම ආසා හිතුණා මට බත් ටිකක් උයන්න. අම්මා ගෙදර නැති දවසක හාල් ටික හොදලා මුට්ටියට දාලා වතුර තියලා මේ බත් ඉව්වා. අම්මා නියමයි කියලා අම්මා කෑම කෑවා එදා. මට දැන් මතකයි එදා බත හොඳටම බිරි වෙලා තිබ්බේ. දැනුයි ඒක මතක මට. කිව්වේ නෑ හොඳ. හොඳ කිව්වා ආයෙ වෙනකොට වතුර දාන්න ඕනේ මේ ඇඟිලි පුරෝක් එකමාරයි පුතා කියලා. ඒ නිසා අදට සමහරලා අපි ඉන්න ආරණ්‍යක දාන්නේ නැති වුණොත් මේ අතින් බත් ටිකක් වෙලා දාන ටිකක් වෙලා සංඝයාට දෙන්න පුළුවන්. අම්මා එදා කරපු දේ නිසා. අම්මලා ඒ වගේ. අර අම්මා අර නෙස්ටමෝල් එක තිත්තරහට බිව්වා. බලන්න පින්වත්නි, ඒ නෙස්ටමෝල් එක නිදිපෙති දාලත් කෙල්ල දීලා තියෙන්නේ. අම්මා මැරුණා. මව් මැරීමේ පාපය කරගැහුවා. කල්පයක් නිරේ. මේ ලෝකේ ඉන්න ඔක්කොටම බැනගෙන ගියොත් ඒකෙන් පවක් රැස් වෙනවද?
අම්මාට බයිනවද? ඒකෙන් පවයි ගන්නකොට අම්මාට බනින්න පාපේ වැඩි. මේ ලෝකේ මිනිස්සු ඔක්කොටම බයිනවට වැඩිය. මේ ලෝකේ අනිත් ඔක්කොටම බයිනවට වැඩි තාත්තට බයින එකේ පාපේ වැඩි. ඒ නිසා තමයි අච්චර පින් තියෙන අශෝක මාලා කලින් ජීවිතේ අම්මට වසලී කියපු නිසා වසල කුලේ ඉපදුනා. අම්මත් දුවට බැන්න වසලී කියලා අම්මා ඉපදුන්නේ නැහැ වසල කුලේ. මේකට උපමාවක් කියන්නම්. නෝන තියෙනවා නම් කන් හැන්දක් තරම්වත් පින්වත් දරුවනේ මේ උපමාව තේරෙයි. ඇයි මේ අම්මට යමක් කියනකොට තාත්තට යමක් කියනකොට ඒකේ පව වැඩි? ඒකට උපමාවකින් තේරුම් කරන්න. ඔන්න මේ ලෝකේ මිනිසෙක් තවත් මිනිසෙක්ගේ කනට ගහනවා. තවත් මිනිසෙක්ගේ කනට ගහනවා. කනට ගහපු ගමන්ම ඔන්න මේ නඩුව යනවා විභාග කරන්න. කියව කරපු ගමන් උඹ කරපු වැඩි වැරදි එක්කෝ දඩයක් ගෙවපන් නැත්නම් සමතකටපත් වෙනින් කියලා ඔන්න ඕක ගොඩින් බේරලා ගෙදර එවනවා කනට ගහපු එක මුල් කරගෙන. තවත් මිනිසෙක් රටේ රජුරුවන්ගේ කනට ගහනවා. දැන් මොකද වෙන්නේ? රජුරුවන්ගේ කනට ගහපු අත කපලා දානවා. අනිත් අතද කපලා දානවා. කකුල්ද සිඳිනවා. ජීවිතේද විනාශ කරනවා. ආත්මතු පරම්පරාවක් රාජ්‍ය දඬුවමට භාජනය කරනවා. රජතුමාගේ කනට ගහපු නිසා. දැන් ඉස්සෙල්ලත් මිනිස්සුගේ කනට ගහලා සාමදාන ඉවරුණානේ. දැනුත් රජුරුවෙන් කනට ගහලා ආත්මතු පරම්පරාවක් විනාශ වුණානේ. දෙකම කනට ගැසීම නැමැති එකම ක්‍රියාවක් නේ. ආන්නේ වගේ. තවත් මිනිසෙකුට බයින එකයි අම්මට බයින එකයි අතර වෙනස. තව මිනිසෙකුට බැන්නට පස්සේ කර්මය සකස් වෙන එක අර මිනිසෙකුට ගහලා සාමදානව විසඳුණා වගේ. අම්මට තාත්තට බැන්නට පස්සේ ඒ කර්මය රජුරුවන්ගේ කනට ගැහුවා වගේ. හොඳට තේරුම් ගන්න. මෙතනද ඇති අම්මාට සැරවැර කරපු තාත්තාට සැරවැර කරපු ළමයි. ඔවුන්ටද මේ කර්ම සකස් වෙලා තියෙන්නේ. ඒ වුණානේ මෙතන බලපුවම මූණු බලපුවම කිසිම දෙයක් පේන්නේ නැහනේ. කෝ ඒ කර්ම ටික? ඒකද මා උපමාවක් කියන්න. පින්වත්නි මේ අවට අඹ ගස් තියෙනවා. ඔබගේ නිවසේද අඹ ගස් ඇත. මේ දවස්වල අඹ ගෙඩි නැහැ. ගහ ඔහේ තියෙනවා. නමුත් අඹ වාර එනකොට මල් හැදිලා ගෙඩි හැදිලා මේ ගෙඩි වලින් බර වෙනවා. ඔය මල් ඔය ගෙඩි අඹ ගහේ කොහෙද තිබ්බේ? තිබ්බ තැනක් නැත. කාලෙට පළදාව දුන්නා. ඒ නිසා මව්ට වරදි කළොත් පියාට වැරදි කළොත් ඒවා පිටිපස්සේ රැස් වෙන්නේ කොහෙද කියලා නෑ. කාලෙට පළ දෙයි. හැදුන් නැත්තම් මොකද දෙමව්පියන්ට අප්‍රමාණ ගුණ තියෙනවා. අඟුලිමාල කොටම එපා වෙද්දී අඟුලිමාල කොටම එපා වෙද්දී අඟුලිමාල හොයාගෙන අවසානයේ දුවගෙන ගියේ කවුද? අම්මා. කවුරු නැතත් අවසානයේ අම්මා ඉදිරි වෙනවා. නමුත් බුදු කෙනෙක් හිටපු නිසා අඟුලිමාල බේරගත්තා. තව දැනග තියෙනවා යක්ෂණියෙකුට දාව පුතෙක් ඉපදෙනවා. යක්කොත් දෙක ඉන්න බැරි නිසා යක්ෂණියගේ සීමාවේ ගඟක් තමයි සීමාව. ගඟෙන් අර පුතා එකට වෙද්දී යක්ෂණී මේ පැත්තේ ඉඳලා කියනවා පුතේ යන්න එපා යන්න එපා. පුතා කියනවා අම්මා ඔබ යක්ෂණියෙක් නෙම අපිට ඉන්න බෑනේ අම්මත් එක්ක. ඒකයි අපි යන්නේ. පුතා යන්න එපා මට වාව ගන්න බෑ. අනේ අම්මේ ඔයා යක්ෂණියෙක් නේ අපිත් එක්ක ඔයත් එක්ක ඉන්න බෑනේ. එහෙනම් පුතේ මං ඔබට මන්තරයක් දෙන්නම් කිව්වා. ඒ මන්තරෙන් පුළුවන් පුතේ අවුරුදු 12ක් ඇතුළත අඩිය තිබ්බේවා හොයන්න පුළුවන්. අහසේ ගිය අඩි පවා හොයන්න පුළුවන් කිව්වා. උඹට කවදා හරි ඒක පිටිට දී කියලා මන්තරේ කියලා දුන්නා.
අම්මා ගඟ මේ පැත්තේ ඉඳලා කියනවා පුතා වැඳගෙන ගඟ මැදදී මන්තරේ කටපාඩම් කරගත්තා. පුතා හැරිලා යන්න හදනකොට අම්මගේ පපුව පිපුරුවා. අඬා වැළපි අම්මගේ ආදාහනය කළා. ඒ පුතා ගමට ඇවිල්ලා රජතුමාගේ ජීවිතේ බැඳිලා රජතුමා හොරු අල්ලන්න ගියද්දි ඉස්සලාම මවුට වඳිනවා මාගේ මෑණියන්ට නමස්කාර වේවා කියලා. ඊට පස්සේ මන්ත්‍රය සිහි කරනවා. අහසේ තියපු අඩියක් පේනවා අවුරුදු 12කට කලින්. ඇතුළත මේ අහසේ තියෙන අඩිපව පේනවා. හැමදාම යා මන්ත්‍රය සිහි කරන්නේ අම්මව සිහි කළා. අද කාලේ පඩියක් අතර ගන්නකොට කෝ අම්මා කෝ තාත්තා මතක් වෙනවා. කෝ ගුරුවරු මතක් වෙනවා. හිස් ලෝකයක්. තමන්ගේම බඩවියත ගොඩාක් අයට පඩිය ගත්තම ගෙදර ගෑණි මතක් වෙන්නේ. ගොඩාක් අයට පඩිය ගත්තට පස්සේ තැබෑරුව මතක් වෙන්නේ. ගොඩාක් අයට පඩි ගත්තට පස්සේ ණය දුරුස් මතක් වෙන්නේ. අම්මා මතක් වෙන්නේ නැහැ. තාත්තා මතක් වෙන්නේ නැහැ. අපිට හොඳට ඉන්න පුළුවන්කම නිසා හොඳයි. එක්තෙන් වුණා නම් මතකද අනුරාධපුරේ අම්මා කෙනෙක් තවම ඉන්නවා. තමන්ගේ දරුවෝ 5 දෙනාම අබ්බගාතයි. රෝදපුටුවෙන් යන්නේ. අවුරුදු 75 අම්මා අර 5 දෙනාම කුලී වැඩ කරලා පෝෂණය කරනවා. සංසාරේ අපිට ඉවසන්න බෑ. අම්මා මොනවා හරි කියනකොට මොකක්වත් දන්නේ නැති කාලේ ඇවිල්ලා තුරුල් වෙනවා අම්මට. මොනවා හරි දන්නේ නැති කාලේ ඇවිල්ලා තුරුල් වෙනවා තාත්තට. මේ ඉගෙනගෙන කියාගත්තට පස්සේ උඹලා මොනවද දන්නේ? ඊට පස්සේ තමයි පිට යාළුවෝ. ඊට පස්සේ තාත්තා මොනවා හරි ඇහුවත් උඹ කොහෙද ගියේ කියලා ඇහුවත් තරහයි. දැන් මේ ළඟදී ළමෙක් මාත් එක්ක කියනවා මම මේ අපේ දෙමව්පියෝ දෙනා මරා ගන්න ක්‍රමයක් බලා ගන්න කිව්වා. මං ඇහුවත් උඩ මොකක් වෙලාද? නෑ උන් දෙන්න මං ගැන හොයනවා වැඩි කිව්වා. අම්මෝ අපේ කන් වලට කටු අනින්නවා කී වචන. දැන් හොයනවට කැමති නෑ. අර ඔබට මතකද? මෙන්න මේ වගේ කතාවක් සිද්ධ වුණා. මහාචාර්යවරයෙක්ගේ තාත්තා කෙනෙක් පුතත් එක්ක බංකුවක ඉඳගෙන ඉඳිද්දී ඒ මහාචාර්යවරිය ඇහුවා මේ පුතා දැන් පත්තරේ බල ඉන්නවා. තාත්තා පුතාගෙන් ඇහුවා පුතා ඒ ළඟට කුරුල්ලෙක් ආවා. පුතා අර මොකෙද්ද කියලා ඇහුවා. අරයා පත්තරේ වහලා මූණ දිහා බලලා කියනවා දන්නේ නැද්ද තාත්තා වීකුරුල්ලෙන්නේ. ඔන්න දැන් එයා පත්තරේ බලනවා. ආයෙත් ටික වෙලාවකින් අර කුරුල්ල එහා පැත්තට ගියට පස්සේ තාත්තා අහනවා පුතා අර මොකෙද්ද? සත්‍ය ඔයට පිස්සුද මේ කුරුල්ලෙක් නේ. ඔන්න ආයෙත් ටිකක් ගියට පස්සේ ඇහුවා පුතා අර මොකෙද්ද? ඊට පස්සේ කො දෙයියනේ මට වද දෙන්න එපා මිනිස්සෝ. කී ගමනක් කිව්වද දැන් මේ? හරි පුතේ කියලා එයා නැගිටලා ගියා. එයාගේ ඩයරිය කබඩ් එකෙන් අරන් ඇවිල්ලා පුතාට පෙන්නනවා. ඒ ඩයරියේ මෙසේ ලියලා තියෙනවා. අද මගේ පුතාට අවුරුදු 3යි. දැන් අර පුතා මායේ පුතයි එළියේ බංකුවේ ඉඳගෙන ඉන්නකොට ළඟට ගේ කුරුල්ලෙක් ආවා. පුතා මගෙන් ඇහුවා මොකෙද්ද කියලා. මං කිව්වා ගේ කුරුල්ලෙක් කියලා. ආයෙත් මගෙන් ඇහුවා මොකෙද්ද කියලා. මං කිව්වා ගේ කුරුල්ලෙක් කියලා. මට මතක හැටියට මගේ පුතා 21 වතාවක් මගෙන් ඇහුවා මොකද්ද කියලා. මං 21 වතාවෙම ගේ කුරුල්ලෙක් කියලා මං එයාව තුරුල් කරගෙන ඉම්බා. දරුවන්ටයි දෙමව්පියන්ගේ වෙනස. අම්මලා තාත්තලා මොනවා හරි ඇහුවොත් ඉවසන්න මුන්ට බෑ. ඒ දෙමව්පියන් ඉවසන්න පුළුවන්. පොඩි උන්ට තරහ ගිහිල්ලා කිරිබනකට අම්මගේ පපුව හපනවා. නියපොතු වෙන කාලෙට ඇඟ හූරනවා. දරුවා නිසා ඇඟ සීරිච්ච නැති එක අම්ම කෙනෙක් නැහැ. මේ අම්මලා වැහැරිලා ගියේ මේ නාකි පිරිසක් බවට පත් වුනේ දරුවෝ වදලා.
එවුම්ම නාකී කියනවා. ළඟදීන් දරුවෙක් ඒ අම්මලාගේ තාත්තලාගේ ජීවිත හරි පුදුමයි. හරි පුදුමයි. ළඟදීන් අර පිටරට සිද්ධියක් වුණා මතකද? දරුවා පුංචි කාලෙම දරුවා මැරුණා. මැරිච්ච ගමන්ම එයා අම්මලා කිව්වා මගේ දරුවාගේ හදවත ගන්න කියලා. හදවත එරන් තවත් චූටි දරුවෙක්ගේ බඩට මේ හදවතට බද්ධ කළා. තමන්ගේ දරුවා මැරිලා. අවුරුදු 4කට පස්සේ අර හදවත බද්ධ කරපු ළමයා මොන ගෙවුණා අර අම්මට, දරුවා මැරිච්ච අම්මට. ඉතින් අම්මට මතකයි අපේ දරුවාගේ හදවත මෙයාට බද්ධ කළා කියලා. අර වේදනාව කනේ ගහගෙන අර හදවතට තියාගෙන අඬනවා. මගේ දරුවාගේ හදවත මෙයාගේ ඇඟේ වැඩ කරනවා කියලා. ඉතිරි වෙච්ච මස් කෑල්ලටත් ආදරේ. ඉතිරි වෙච්ච මස් කෑල්ලටත් ආදරේ. ඒ නිසා තමයි ලෝකේ මෝඩයා කියලා නිନ୍ଦා විඳගෙන හරි ලෝකේ මෝඩයා කියලා නිନ୍ଦා විඳගෙන හරි අම්මයි තාත්තාටයි සලකන අය දෙව්ලොව උපදින්නේ ඒ නිසා. දෙවිවරු වුන් ළඟට එනවා. ලංකාවේ රජ කෙනෙක් හිටියා උදේ පාන්දරම නැගිටලා අම්මා නාවපු වතුරෙන් තමයි ඔළුව හොදගන්නේ ඔටුන්න දාන්න කලින්. කිසිම සේවකයෙකුට දෙන්නේ නැහැ. මේ මහ පොළොවේ අනුරාධපුරේ ඒ වගේ දරුවෝ හිටියා. ඒ පරම්පරා විනාශ වෙච්ච නැස්පැත්තෙන් තමයි අද මේ වැස්සක්වත් වහින්න නැතුව මිනිස්සු විඳවන්නේ. පුදුම ලෝකයක් අහිමි වුණේ. මාගේ බුදුරජාණන් වහන්සේද මවට ධර්මයේ කියලා මව් සසරින් එතර කෙරෙව්වා. පියාට ධර්මයේ කියලා සංසාරයෙන් එතර කෙරෙව්වා. වදපු අම්මා සෝහන් කෙරෙව්වා. හදපු අම්මා අරහත්ත්වයටපත් කෙරෙව්වා. ඒ නිසා අම්මලාගේ තාත්තලාගේ ආදරයක් ගන්න පිනක් තියෙන්න ඕන. සමහර අයට සංසාරේ දෙමව්පියන්ට ආදරේ නොදුන්න කර්මයේ මුල් කරගෙන මේ ජීවිතයේදී ආදරේ ලැබෙන්නේ නැහැ. ඒ ආදරේ ලැබෙන්නේ නැති එක මුල් කරගෙන අම්මාට තාත්තට නොසලකා ඉන්න එපා. ආදරෙන් කතා බහ කරන එක අම්මලා තාත්තලාගේ ගුණයක්. ඒ මිනිසුන්ට උපස්ථාන කරන එක අපේ ගුණයක්. තමන්ගේ දරු මුණුබුරෝ ටික බලාගෙන ගෙදර වැඩ ඔක්කොම කරගෙන ඉද්දින් අම්මයි තාත්තට උපස්ථාන කරන එක සාමාන්‍ය එකක්. ඒ දෙමව්පියන්ගේ වචනයක්වත් නැතුව දෙමව්පියන්ට උපස්ථාන කරනවාද? ඒ ශ්‍රේෂ්ඨයි. ඊට පස්සේ අම්මලා ඉස්කෝලේ යවන්න සල්ලි දෙද්දි තාත්තලා ඉස්කෝලේ යවන්න සල්ලි දෙද්දි ට්‍රිප් යවද්දි උගන්වද්දි ඇඳුම් අඳිද්දි අම්මට ගොඩාක් පිං තාත්තට ගොඩාක් පිං කියලා ඒ මිනිසුන්ට අපි පින් දුන්නේ. දැන් මොනවා හරි ගිහිල්ලා බලාගෙන ඉන්නවා පින් දෙන කලේ අය අපිට. අම්මලාට අපි මේව අරන් ගියා පින් දුන්නේවත් නැහැ කියනවා. අපි දුන්නද පින් ඒ කාලේ? මේ ලෝකේ කවුරුත් නොකරපු දෙයක් තියෙනවා. දෙමව්පියන්ගෙන් Tamanට මොනවා හරි ලැබෙද්දී ඔයාලට ගොඩාක් පිං කියලා නැහැ මිනිස්සු. පින්වත් දරුවනේ ඔයාලවත් පුරුදු වෙන්න. අම්මගේ තාත්තගේ හිත රිද්දන්නේ නැහැ කියන එක පුදුම පිනක්. ඔයාලවත් පුරුදු වෙන්න. යාළුවා කියන්නේ ඕනම දෙයක් කියන්න පුළුවන් තත්ත්වයක තියාගන්න. මාව මහාන කලේ මම දෙමව්පියන් තිබ්බ ආදරේ නිසා. අපිත් මහාන වෙන්න එනකොට අම්මයි තාත්තයි පොළොවේ පස් කාලා ඇඬුවා. මහාන වෙන්න ආසාවට ගෙදරින් පිට වෙලා ආයෙ මං ආපස්සට ඇරිලා අපි ගෙදර දිහා බැලුවේ නෑ. මට නම් බෑ ඒක දරා ගන්න. මගේ අම්මට උපහාරයක් පිණිස මම එක කතාවක් කියන්නම්. මගේ අම්මට ගොඩාක් ආදරෙයි. අපි දුප්පත් පවුලක් නිසා මම තමයි ගෙදර ඉගෙන ගත්තේ ටිකක්.
ඒ නිසා ගෙදර අයිට තිබ්බ ලොකුම බලාපොරොත්තුව මම ඊට පස්සේ උසස් පෙළ ලියලා විභාගේ හොඳට පාස් වෙලා ඒ අයිට විශ්වවිද්‍යාලෙ පෙනිපෙනි තියෙද්දි මම කිව්වේ මහාන වෙන්න ඕන කියලා. ඒ මිනිසුන්ට ඒක දරා ගන්න බෑ. ඊට පස්සේ අම්මයි තාත්තයි ඒ අය ගුලිය වැඩට යනවා. මං කිව්වා මට මහාන වෙන්න ඕන. ඊට පස්සේ අම්මා කිව්වා මේ තියෙන එකක් කාලා හිටපිය කියලා අම්මා බත් බෙදලා අම්මා ගුලිය වැඩට ගියා එදා. එක කතාවක් කියන්නේ. ඊට පස්සේ අපේ මේ පැතිවල ගුලිය වැඩට ගියාට පස්සේ ඒ ගෙවල් වලින් කන්න දෙන්නේ නැහැ ඒ කාලේ. 12ට ගෙදර ඇවිල්ලා කාලේ යන්න ඕන ආපහු ඒ වතු වල වැඩවලට. උන්ද 12ට ආව ආපහු. එනකොට මං උදේ කෑම කාලා නැහැ. මම කෑවේ නැහැ එදා. ඊට පස්සේ අම්මා ඇවිල්ලා බලනකොට මගේ බත් එක තියෙනවා දැන් උදේ බෙදපු එක. කොල්ල කාලා නැහැ. ඊට පස්සේ අම්මා ඇවිල්ලා අඬාගෙන ඇවිල්ලා කිව්වා උඹ බත් කාලා ඕන ලෝකෙක ඵලයන් කිව්වා. පුතා අත්තරින්ද කැමති එක වේලක් නොකා ඉන්නවට කැමති නැහැ. ඒ අම්මා අපි කොච්චර ණයගැතිද? ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ සංසාරේ ගමන් කරද්දී දැන් මේ බලන්න මේකේ තියෙන දෙමව්පියන්ගේ යුතුයකමක් තමයි කියනවා පුතා දරුවන් වරදින් වළක්වලා යහමඟට අරන් පවෙහි වළක්වලා කුස පිනෙහි යොදවලා උපස්ථාන කරන එක. ඊට පස්සේ ශිල්ප හදාරවන එක, සුදුසු ස්ත්‍රියක පාවලා දෙන එක. මව්පියෝ සුදුසු ස්ත්‍රියක් දරුවන්ට පුතෙකුට පාවලා දෙනවා. දුවට පුතෙක් හොයලා දෙනවා. ඔය යුතුයකම් දෙමව්පියන්ට ඉෂ්ට කරන්න වරන් දෙන්නේ මොන් කලින්ම හොයාගෙන. ඊට පස්සේ විඳවනකොට ඒකට කියන්න තියෙන වචනේ තමයි ඉල්ලම් කනවා. එවුම්මයි තොරගත්තේ. හැම සූත්‍ර දේශනාවකම තියෙන්නේ බිරිඳ ගැන කියද්දි ස්වාමියා ගැන කියද්දි තමාට හිතයිසි දෙමව්පියන් විසින් යම් අර්ථයක් සලකා තමන්ට බිරිඳක් පාවා දුන්නාද ස්වාමියෙක් පාවා දුන්නාද ඒ ගැන හිතා යුතුයකම් ඉෂ්ට කළ යුතුයි කියලා සූත්‍රවල තියෙනවා. අද කාලේව නැහැ. ඊට පස්සේ තියෙනවා දරුවන්ට දෑවැද්ද වස්තුව ලියලා දෙන්න කියනවා. ඊළඟට තියෙනවා දරුවන් විසින් දෙමව්පියන්ට උපස්ථාන කරන්න කියනවා. මේකේ තියෙනවා මේ අටුවාවේ විස්තර ටික තියෙන්නේ මේ සබ්‍රහ්ම සූත්‍රයේ අටුවාව. යම් කිසි දරුවෙක් තමන්ගේ අම්මයි තාත්තයි හොඳට නාවලා සුදු වස්ත්‍ර පොරවලා උපෝසතේ සමාදන් කරවලා ධර්මය අහන්ට සලස්වලා උපස්ථාන කරනවාද ගොඩාක් ණය ගෙවෙනවා කියනවා. දෙමව්පියෝ සිල් ගන්නවොත් දෙමව්පියන්ගේ අත්වලින් දන් දෙන්න යොමු කළොත් ඊළඟට ධර්මය අහන්න සැලැස්සුවොත් ජීවිතේ යථාර්ථ අවබෝධය ලැබලා දුන්නොත් කල්යාණ මිත්‍ර ඇසුරට යොමු කළොත් ගොඩාක් ණය ගෙවෙනවා. අද කාලේ ගොඩාක් දරුවන්ට ණය ගෙවන්නට ඉපදුන මහා පුණ්‍ය උල්පතක් තමයි මේ මහමෙවුනාව. මේ ශ්‍රද්ධා රූපවාහිනිය නිසා ලක්විරු ගුවන් විදුලි නිසා දරුවන්ට ගොඩාක් ණය ගෙවන්න පුළුවන් වුණා දෙමව්පියන්ගේ. ඇයි දෙමව්පියෝ හේට වෙලා ටීවී බලාගෙන මේ දේශපාලන කතා අහා ඉදින් දරුවෝ මේ ශ්‍රද්ධායක අහන්ට ලක්විරු ගුවන් විදුලි අහන්ට යොමු කළා. ඒ ඇසුරෙන් මිනිසු පින් කරගත්තා. ඒ අය දෙමව්පියන්ට ණය ගෙවන්නට යොමු කරපු කාරණාවේ මහමෙවුනාවට ණය ගති. වැඩි ඕනේ අද මේ කියපු කරුණ ටික පවා. මව්පිය උපස්ථානයේ මව්පිය පාදාභිවන්දනාව කියලා කියන්නේ මිනිසුන්ගේ ඇස් වලින් කඳුළු ඇරන් දරුවෝ අම්මා තාත්තා ගාව දන ගස්වන එක නෙවෙයි. එහෙම යන ගමන් ගහනවා අම්මට. අම්මා කියලා රේඩියෝ එකේ ටීවී එකේ කැසට් එකේ කවි ටික අහා ඉන ගමන් අම්මා ඇවිල්ලා කැසට් එක ඔෆ් කළොත් එහෙම උන්දට හොඳටම බයිනවා ඇයි මේක වැහුවේ කියලා.
පුදුම ලෝකයක්. ඔක්කොම ඉන්නේ මනස්කල්පිත ලෝකවල. ඒ නිසා පින්වත්නි ණය ගෙවන්න නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය අනුව උර මණ්ඩලයේ අවුරුදු 100ක් තියාගෙන හිටියත් උපස්ථාන කළා නම් ඉවර කරන්න බෑ. අවසාන තව කතාවක් කියන්නම්. ඔන්න කතා ගොඩ ඉතින් මතකයි නේද දරුවෙක්ගේ ඇහැ ඇක්සිඩන්ට් එකකදී නැති වෙලා අම්මා ඇහැ ගලවලා දරුවට දානවා. අම්මගේ ඇහැ කනයි කියලා දරුවා අම්මා පිළිකුල් කරනවා. නමුත් දරුවා දන්නේ තමන් ලෝකේ බලන්නේ අම්මගේ ඇහෙන් කියලා. නින්දා කරලා අම්මව අතහැරලා යනවා. ඔය නාකි ගෑණි කියලා. අම්මා මැරුණාට පස්සේ ගෙදරට එනට ගියේ ලියුම් කඩදාසියක් දැක්කා. ඒකේ තියෙනවා පුතා ඔබ පුංචි කාලේ ඇක්සිඩන්ට් වෙද්දී උඹගේ ඇහැ ගැලවෙනකොට මට දරා ගන්න බැරි වුණා. මගේ ඇහැ උඹට දැම්මා. මගේ ඇහෙන් උඹ ලෝකේ බලනකොට මට අනිත් ඇහැ නැතක් කවන්නේ කියලා. මේකත් ඒ වගේ කතාවක්. තාත්තා දෙවෙනි ලෝක යුද්ධේ මැරුණා. පුතා ඉන්නවා දුප්පත්වට. ඊට පස්සේ පුතාගේ කන් ඇහෙන්නේ නැහැ. පුතාගේ කන් ඇහෙන්නේ නැහැ. 100ට 30යි ඇහෙන්නේ. ඉස්කෝලේට දැම්මා. පන්තියේ පිටිපස්සෙම ඉන්නේ. ඊට පස්සේ ළම ටීචර්ලා ගුරුවරු උගන්වලා අර ළමයාගෙන් ප්‍රශ්න අහනකොට ඒ ළමයා වෙන්නේ වහන්නේ අර ගහ කොළ පාටයි. අර ගුරුල්ලෝ ඇයි පියාඹන්නේ කියලා එයා වෙන විකාරයක් අහනවා. දවසක් ගුරුවරයා ලියුමක් ලියලා ළමයාට දුන්නා. මේක උඹේ අම්මට දීපන්. අම්මාට ලියුම දුන්නා. කොල්ල බලාගෙන හිටියා. කොල්ල අකුරු දන්නේ නැහැ පොඩි එකා. අර ලියුම කියවද්දී උල්පතකින් වගේ ඇහින් කඳුළු වැටෙනවා. ඊට පස්සේ ඇහුවද ළමයා ඇයි අම්මා ওই විදිහට අඬන්නේ කියලා. ඊට පස්සේ කිව්වා ටීචර් ලියලා ඉවලා උඹලගේ පන්තියේ උඹ තරම් ඉගෙන ගන්නට පුළුවන් ළමයෙක් නැහැ කියලා. උඹගේ ඥානෙ වැඩි නිසා අනිත් ළමයිට උගන්වන්නට අපහසුයි. ඒ නිසා ඔය ඉස්සරහට තියෙන විභාගවලට ඔයා ගෙදර ඉඳලා වුණත් මේ උත්තර ලියුවට කමක් නැහැ කියලා තියෙන්නේ මේකේ. ඒ නිසා ඔයාට කට්ටිය ඔක්කොම කැමති අපි ගෙදර ඉඳලා විභාග ලියමු මං උගන්වන්නම් කියලා අම්මා අකුරු ගෙන්නවා. තාත්තගේ පොත් කබඩ් වල පොත් කියවන්න පුරුදු කළා. ඊට පස්සේ මේ පොඩි එකා පත්තර විකුණන්න ගත්තා. සල්ලි නැහනේ. රේල් ස්ටේෂන් එකේ පත්තර විකුණා ඉන්න ගමන් අර නවත්තලා තියෙන කෝච්චි වල එන්ජින් දිහා බලනවා. දවසක් වයර් එකක් මොකද්ද වෙච්චි එන්ජින් පිපුරුවා. පොඩි එකා එළියට පැන්නා. දෝම්රිය ස්ථානාධිපති තහනම් කළා ඉතින් පස්සේ මේ පැත්ත පළාතට එන්න. දැන් කෝච්චි ස්ටේෂන් එකේ එළියේ ඉඳලා පත්තර විකුණනවා. දවසක් පොඩි ළමෙක් මේ කෝච්චි පාරේ හිමීට යනවා අරෙන් කෝච්චි එනවා. අර පත්තර විකුණා හිටපු කොල්ලා අර පත්තර ටික වීසි කළා දුවගෙන ඇවිල්ලා පොඩි එකා බදාගත්තා. බදාගෙන පාරෙන් පැන්නා. මේක දැක්කා මාස්ටර්. ඒ පොඩි ළමයා දෝම්රිය ස්ථානාධිපතිගේ පුතා. බේරගත්තේ අරයා. සතුටට කිව්වා උඹ ඕනම මේ කෝච්චි වල ඕන එකක් ගලවලා හදාපන් කිව්වා. හැම එකක්ම ගලවලා හදන්න ගත්තා. එයා එක එක තාත්තගේ පොත් බලා පරීක්ෂණ පැවැත්තුවා. එයා තමයි මේ විදුලි බල්බේ හොයාගත්තේ. කවුද? එයා තමයි ෆෝන් එකේ රිසීවරේ හොයාගත්තේ. කවුද? තෝමස් අල්වා එඩිසන්. ලෝකෙම විද්‍යාඥයෙක් වුණා. අම්මා මැරිලා. දවසක් පොත් කබඩ් එකේ යනකොට ලියුමක් හම්බ වුණා. අර ටීචර් ලියුම. ඒකේ තියෙනවා ඔයාගේ පුතාට කන් ඇහෙන්නේ නැහැ. ඔයාගේ පුතා නිසාම අපිට පන්තියේ උගන්ව ගන්න විදියක් නැහැ. එච්චර කරදරයයි. මේ කන් ඇහෙන්නේ නැති බීරි ළමයි ඉස්කෝලේට එවන්න එපා. අපිට වද දෙන්න එපා. මේකට විට බුලත් විට විකුණන්න පුරුදු කරපන්. ඉස්කෝලේ යවන්න නැතුව කියලා බැනලා තමයි ලියුමේ වල තියෙන්නේ. ඒ වුණාට අම්මා එදා කිව්වේ නෑ.
එයා විද්‍යාඥයෙක් කිරිවේ අම්මා. එයා විද්‍යාඥයෙක් කිරිවේ අම්මා. සමහර වෙලාවට අපිට නිතරම මේ අම්මා අම්මා කියලාම කියවෙන්නේ අර බඩේ ගොඩාක් හිටපු නිසා වෙන්න ඇති. මමත් ආයාසෙන් තාත්තලා ගැන කියන්න උත්සාහ කරන ඇත්තටම දෙමව්පියෝ දෙදෙනාම එක ගුණවලින් යුක්තයි. වැඩිපුර කියවෙන්නේ අම්මා. බඩේ ගොඩාක් කල් හිටපු නිසා වෙන්න ඇති. හොඳගේ ලේ උර උරා බීපු නිසා වෙන්න ඇති. ඒ නිසා වෙන්න ඇති. ඒ නිසා පින්වත් දරුවනේ අම්මා කෙනෙකුට තාත්තා කෙනෙකුට සලකනවා කියලා යමක් ඇද්ද? මේ ලෝකේ මොනවත් නැතුව දුප්පත් වෙලා මැරුණත් අම්මට තාත්තට සලකලා නම් මැරෙන්නේ සුගතිය හිමි. බුද්ධ ශාසනය හිමි. ඒ නිසා පැවිදි වූ අපටද බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි අම්මලාට කණ්ඩ නැත්තම් ඔය පාත්‍රය අරගෙන ගයක් ගානේ පින්ඩ පාත ගිහිල්ලා පාත්‍රයට ලැබෙන දේ ගිහිල්ලා දෙන්න කිව්වා. අම්මලා තාත්තලාට අඳින්න තැනක් නැත්තම් අඳින්න දෙයක් නැත්තම් පාරක් ගානේ ගිහිල්ලා තැන් වල තියෙන වස්ත්‍ර ටිකක් එකතු කරලා ඒ මිනිස්සුන්ට වස්ත්‍රයක් දෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා මවට උපස්ථානය කරනවා කියලා යමක් ඇද්ද? පියාට උපස්ථාන කරනවා කියලා යමක් ඇද්ද? ඒ ලෝකයේ අග්‍රයි කියලා. ඒ නිසා දැන් හිතන්න අවසාන විදියට මගේ අම්මට මගේ අතින් උයපු බත් ටිකක් කවන්නේ කවද්ද? අම්මාගේ ඇඳුම් ටික මා හොදලා දෙන්නේ කවද්ද අම්මාගේ තාත්තගේ? දැන් හිතන්න මේ බණ ටික අහනකොට අම්මා මැරිලා නම් කාගේ හරි කරන්න දෙයක් නැහැ. තාත්තා මැරිලා නම් කරන්න දෙයක් නැහැ. ඉන්නේ තාත්තා විතරක් නම් වතුර පොදක්වත් තාත්තා කියලා මේ කෝටි 350ක් පිරිමි අතරින් එක තාත්තා කෙනයි ඉන්නේ. එක අම්මා කෙනයි ඉන්නේ. වතුර පොදක්වත් දෙන්න අම්මා කියලා. ඒ නිසා මේ අවස්ථාව මගහැර ගන්න එපා. පුළුවන් තරම් උපස්ථාන කර කර ඉන්න. සමහර ගෙවල් වල බිරින්ද අසනීප වුණාට පස්සේ බිරින්දට උපස්ථාන කර කර ඉන්නවනේ ඒකත් පිනක්. ස්වාමියාට උපස්ථාන කර කර ඉන්නවා ඒකත් පිනක්. තමන් වදපු අම්මාට තාත්තාට ඒ විදිහට උපස්ථාන කරන්නේ කවද්ද? ඇලුමක් අන්දලා සුවඳ වතුර ටිකකින් නාවලා කවුරුත් කරලා නැහැ. ඕන වතුර ටිකකින් පුංචි කාලේ වතුර ටිකක් අරගෙන අම්මා මෙහෙම අත තිතියා බලනවා වතුර රස්නේ වැඩිද කියලා. දරුවගේ ඔළුව උඩ පැත්තෙන් අල්ලන්නේ මේ ඔළුව මුදුනේ තෙල් වලක් තියෙන ඒක අල්ලන්න දෙන්නේ නැහැ. කරදරයක් වෙයි කියලා. ඔළුව දිග වැඩි නම් නිතර ඔළුව ඒ පැත්තෙන් හිර කරගෙන ඔළුව හදනවා. මේ අත් දෙක මෙහෙම අතින් කරකව මේ මෝන දෙපැත්ත හදනවා. නහය අතක ගා නහය දිගට හදනවා. මේ අම්මලා මෝනෝ හදනවා. කර්මානුරූපව ලැබිච්ච මෝනත් මන්දි අම්මලාට තව ලස්සන කරගන්න ඕන. ඒ නිසා කළු ළමෙක් වුණත් ඇස්වා වදී කියලා කළු පාට බෝලයක් තියෙනවා අම්මලා. ඒ කියන්නේ අම්මට ඉච්චර ළමයා ලස්සන නිසා. ඒ නිසා ඔයගේ ණය ගෙවන්න පුළුවන් නම් කණ්ඩ බොණ්ඩ දෙන එක අඳින්න දෙන එක දඹදිව යවන එක දඹදිව යවලා අම්මලාට කියන්න මං වෙනුවෙන් කරන්න පින් දෙන්න එපා කියන්න. පිටරට ඉඳලා කීයක් හරි සල්ලි එවලා දෙමව්පියෝ පින් දෙනවා අම්මලාට. ඇත්තටම පින් දෙන්න ඕනේ ළමයි දරුවන්ට පින් දෙන්න ඕනේද දෙමව්පියෝ ළමයිට පින් දෙන්න ඕනේද? මොකද්ද වෙන්න ඕන? ළමයි පින් දෙන්න ඕන දෙමව්පියන්ට. දැන් වැඩිපුරම පින් දෙන්නේ කවුද? දෙමව්පියෝ තමයි ළමයිට පින් දෙන්නේ. උඩු යටි කරුණා. ඔක්කොම වෙනස් වෙලා ගියා. ඒ නිසා පින්වත්නි හොඳට කල්පනා කරන්න ණය ගෙවන්න ඕන කියලා. එකම එක ක්‍රමයයි. මොනවා කරගන්න බැරි වුණත් එකම එක ක්‍රමයයි තියෙන්නේ. ඒ තමයි පින්වත්නි
ඊළඟට තව තාත්තා ගැන එක කතාවක් කියන්න මතක් වෙච්ච වෙලාවේ. ඉස්සර බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්න කලින් එක තාත්තා කෙනෙක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට උපස්ථාන කරලා. ඊට පස්සේ උපස්ථාන කරලා පසේ බුදුරජාණන් වහන්සේ පිරිනොම් පෑවට පස්සේ උන්වහන්සේ වෙනුවෙන් රත්තරන් මාලිගාවක් හදලා ඒ බ්‍රාහ්මණයා. ඊට පස්සේ වන්දිනවා. හැබැයි පුතා මේවට නැහැ. පුතා තාත්තට ආදරේ. හැබැයි අර බුදුරජාණන් වහන්සේට වඳින්න යන්නේ නැහැ. තාත්තා මැරුණාට පස්සේ තාත්තට ආදරේට පුතා තාත්තා වෙනුවෙන් රිදී ස්මාරකයක් හැදුවා. ඊට පස්සේ ඒකට වැඳ හිටියා තාත්තගේ ගුණ සීකර කර. පුදුමේ කියන්නේ ඊ පිම්බලින් තවතිසා ඉපදිලා අදටත් ඉන්න ඒ දිව්‍ය රාජයා. තාත්තට කරපු ගෞරවය නිසා. ප්‍රශ්නයක් වෙනකොට දෙමව්පියෝ අතහැරලා යනවා නම් උන් දරුවෝ නෙවෙයි. දෙමව්පියන්ගේ බර අරන් දෙමව්පියන්ට සැහැල්ලුවක් දෙන්න කැමති නැත්තම් උන් දරුවෝ නෙවෙයි. මෙතන ඉන්නවා සමහර දරුවෝ තවම වස්ත්‍ර ටික හොදන්නේ අම්මයි තාත්තයි. හොඳට හොදා ගන්න බැරි වුණත් අම්මේ ඇති දැන් මං අපි හොදා ගන්නම් කියලා අපි අතින් ඇඳුම් ටිකවත් හොදලා දෙමව්පියන්ගේ බර අඩු කරන්න. ගේවත් පොඩ්ඩක් අතුපතු ගාලා දෙමව්පියන්ගේ බර අඩු කරන්න. හේනට කුඹරට ගිහිල්ලා උදැල්ලට පොඩ්ඩක් හුරු වෙලා බර අඩු කරන්න. අර මහා විනාශකාරී ෆෝන් එක පොලේ ගැහුවක් කමන්නේ. ඕක නිසා තමයි ගොඩාක් දෙමව්පියන්ගෙන් ඈත් උනේ. ගොඩාක් දෙමව්පියන්ගෙන් ඈත් උනේ. උන් ඇවිල්ලා ෆෝන් එකට තුරුළු වෙන්නේ අම්මට තාත්තා නෙවෙයි. උන්ගේ ලෝකෙම ෆෝන් එක මිසක් අම්මයි තාත්තයි නෙවෙයි. නමුත් අම්මගේ තාත්තගෙන් ඉගෙන ගන්න ගොඩාක් දේවල් තියෙනවා. මේ මිනිස්සු දන් කුඩේ විතරක් කන කතා. මේ මිනිස්සු අතීතේ විඳපු දුක් හන්දරා ඒවා ඉගෙන ගන්නේ කවද්ද? ඉතින් ඒ නිසා මට හරි මේ වගේ වචන ටිකක් කියන්න පුළුවන් උනේ ඒ කාලේ දෙමව්පියන්ට ටිකක් ලං වෙලා ඒ විස්තර අහගෙන හිටපු නිසා. අපිට දුක් වෙන්න දෙයක් නැහැ. අපි මේ දෙමව්පියන්ට සීලය ගැන, බුද්ධ ශාසනය ගැන, දන් දීම ගැන මේවා හිස්තීර නෑ වෙනස් වෙනවා යන ලෝකයකට මොනවා හරි කරගන්නilla කියන ප්‍රඥා සම්පත්තිය මිනිසුන්ට දෙන්න උදව් කළා. මගේ බුදුරජාණන් වහන්සේ වදාළා යම් කිසි පුතෙක් සද්ධාව නැති අම්මලාට සද්ධාව දුන්නොත්, සීල් නැති දෙමව්පියන් සීලේ පිහිටෙව්වොත්, දන් දෙන්නේ නැති දෙමව්පියන්ට දන් දෙන්න යොමු කළොත්, ප්‍රඥාව නැති අය ප්‍රඥාවේ සමාදන් කළොත් ඒ දරුවා ණයෙන් නිදහස් කියලා. එපමණකින්ම දෙව්ලොව උපදිනවා. ඒ නිසා ඔබට දෙමව්පියන්ගෙන් ණයෙන් නිදහස් වෙලා සුන්දර ජීවිතයක් ඇති කරගන්න දෙමව්පියන්ට සත්කාර සම්මාන කරගෙන ඒ වගේම ශ්‍රද්ධා ඊළඟට සීල ත්‍යාග ප්‍රඥා ආදී ගුණධර්ම වල දෙමව්පියෝ හික්මවන්න ඒවට යොමු කරවන්න ඔබට වාසනාව ශක්තිය ධෛර්යය සැලසේවා.